right ප්‍රතිලෝම ත්‍රිකෝණමිතික ශිත කියන කොටස තමයි අපි කරන්නේ ත්‍රිකෝණමිතියේ මම ස්ටාර්ට් එකක් විදිහට බොහොම සරලව මේ වැඩි පටන් ගන්නවා. පස්සේ අපි මේකේ ගැඹුරට කතා කරමු. දැන් අපි මෙතනින් පටන් ගමු. සරල දැනකින් sin x සමානයි භාගයයි කියලා තිබ්බොත් මේක අපි කියන ත්‍රිකෝණමිතික සමීකරණයක් කියලා. එතකොට මේ ත්‍රිකෝණමිතික සමීකරණය තෘප්ත කරන يعني මේකට ගැලපෙන x ට උත්තර අනන්තයක් තියෙනවා. x ට උත්තර අනන්තයක් තියෙනවා කියන එක මට පෙන්නන්න පුළුවන්. මෙන්න මෙහෙම දැන් sin x ගේ ප්‍රස්ථාරය වෙනම ඇඳුත් ස්කෙච් එකක් අදිනා මේ sin x ගේ ප්‍රස්ථාරය මෙන්න මේ වගේ හැඩයක් නෙදී ඔන්නගේ හැඩයක්. එතකොට මෙයා ධන එකත් ඍණ එකත් අතර දෝලණය වෙනවා. හරි sin x ගන්න පුළුවන් උපරිමගේ ධන එකයි අවමගේ ඍණ එකයි. ඊළඟට මම මේ යන්නේ y සමානයි sin x කියන එක්කෙනාගේ ප්‍රස්ථාරය. මම y සමානයි භාගය කියන එක්කෙනාගේ ප්‍රස්ථාරයත් මේකෙම අදින්න. y සමානයි භාගය කියපුවම එහෙනම් y නියතකයක් නේ එහෙනම් x අක්ෂයට සමාන්තර සරල රේඛාව මෙහෙම. x මොකක් වුණත් y වෙනස් වෙලා නැහැ. y සමානයි භාගය. දැන් ඔයාලට පේනවද මේ ප්‍රස්ථාර දෙක කැපෙන තැන්? මේ ප්‍රස්ථාර දෙක කැපෙන තැන් අපිට පේනවා. ප්‍රස්ථාර දෙක කැපෙන තැන් කීයක් එනවද? ප්‍රස්ථාර දෙක කැපෙන තැන් දැන් මේ sin x ගේ ප්‍රස්ථාරය තෝම අනන්තයට මැදෙනවා. මේ පැත්තේ ඍණ අනන්තයට ඇදෙනවා. භාගයත් එහෙමයි. එතකොට කැපෙන තැනුත් එනවා අනන්තයක් එනවා. හරි කැපෙන තැන් අනන්තයක් එනවා. එහෙනම් මේ කැපෙන තැන් වලින් මොකද අදහස් වෙන්නේ? කැපෙන තැන් වලින් මොකද අදහස් වෙන්නේ? sin x සහ භාගය කියන දෙන සමාන ස්ථාන. සමාන ස්ථාන. එතකොට ඒ සමාන තැන් අපි x අක්ෂයට යා කරොත් හම් වෙනවනේ x අගය. ඔය x අක්ෂයට යා කරොත් හම් වෙනවනේ x අගය. ඊට මේ x මෙතන x අගයක් හම් වෙනවා මෙතන හම් වෙනවා මේ වගේ x අගයක් අනන්තයක් හම්බෙන්න ඕනනේ. ඒ x අගයන් අනන්තය තමයි එහෙනම් මෙන්න මේ සමීකරණයේ තෘප්ත කරන x ගේ විසඳුම් එන්නේ. එහෙනම් අපිට පැහැදිලිව කියන්න පුළුවන් කැපෙන තැන් අනන්තයක් පවතින නිසා ඊට ගැලපෙන x අගයනුත් අනන්තයක් පවතිනවා කියන එක. ඒ කියන්නේ මේ සමීකරණයට විසඳුම් අනන්තයක් තියෙනවා කියලා කියන්න පුළුවන්. විසඳුම් අනන්තයක් තියෙනවා. right. දැන් මම මෙන්න මෙහෙම අංකණයක් පාවිච්චි කරොත් මේ අංකණයක් මේක අපි කියනවා sin inverse නැත්නම් ප්‍රතිසයින්. මේකෙන් අදහස් කරන්නේ sin ශිතයේ ප්‍රතිලෝම ශිතය කියන එක. sin කියන ශිතයේ ප්‍රතිලෝම ශිතය තමයි sin inverse කියලා අංකණය කරන්නේ. දැන් මම මෙතෙන්ද මේ ශිතයේ input එකට භාගය දුන්නොත් හරිද? ශිතයේ input එකට මම දෙනවා භාගය. sin inverse ඔන්න මේ ශිතයේ මේ තමයි මැෂින් එක. ඒ මැෂින් එකේ input එකට භාගය දුන්නා. output එක මොකක් වෙයිද? output එක මොකක් වෙයිද? එළියට මොකක් වෙයිද? එළියට එන්නේ කෝණය. right? එළියට එන්නේ කෝණය. මෙන්න මෙයා තමයි එළියට එන්න ඕනේ. හැබැයි එයාට ඒ උත්තර අනන්තයක් තිබ්බනේ. අපි ඒක දැක්කනේ. ඒ උත්තර අනන්තය වෙනවද? උත්තර අනන්තය වෙනවද? උත්තර අපි අනන්තයෙන්ම ගන්නෙ නැහැ. මෙතනදී අපි ගන්නේ x ට ගන්න පුළුවන් ප්‍රධාන අගය. right? x ගේ ප්‍රධාන අගය. ප්‍රධාන අගය කියන එක මම පැහැදිලි කරන්නම්. x ගේ ප්‍රධාන අගය තමයි ගන්නෙ. sin inverse දැන් sin x සමානයි භාගය විදිහට තියෙන x ගේ ප්‍රධාන අගය. x හි ප්‍රධාන අගය. මොකද්ද මේ ප්‍රධාන අගය කියලා කියන්නේ? ප්‍රධාන අගය කියලා කියන්නේ sin x සමානයි භාගය කියන සමීකරණය තෘප්ත කරන්න පුළුවන් x ට ගන්න පුළුවන් x ට සංඛ්‍යාත්මකව ගන්න පුළුවන් කුඩාම අගය. right? ඒක අපි ගන්නේ sin පළවෙනි වෘත්තපාදේ. මෙයා මේ මෙතන ධනයි නම් ගන්නේ පළවෙනි වෘත්තපාදේ. right? ඍණයි නම් ගන්නේ sin ගේ හතරවෙනි වෘත්තපාදේ. ඇයි එහෙම ගන්න කියන එක ඊළඟ වීඩියෝ එකේදී කතා කරනවා. පැහැදිලිද? මේකෙදි මම ඒක කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මට අදහසක් විතරයි දෙන්න ඕනේ. එතකොට මෙතන තියන අගේ ධනයි නම් ප්‍රධාන අගේ තෝරන්නේ පළවෙනි වෘත්තපාදේ. මෙතන තියන අගේ ඍණයි නම් අපි ප්‍රධාන අගේ තෝරන්නේ හතරවෙනි වෘත්තපාදේ sin ගේ. එහෙනම් මෙතන ධන නිසා පළවෙනි වෘත්තපාදේ කෝණය මොකද ඉස්සෙල්ලා මම වෙන්නේ sin අංශක 30. sin අංශක 30 තමයි භාගයට සමාන වෙන්නේ. එහෙනම් මේකේ අපිට උත්තරේ ලියන්න පුළුවන් sin inverse භාගයේ සමාන වෙනවා
sin inverse භාගය සමාන වෙනවා අංශක නම් 30යි. අංශක 30යි. රේඩියන් වලින් ලියුවොත් 5 බෙදීම 6ක් නේ. 5 බෙදීම 6ක්. ඔන්න වැඩි හරි. දැන් අපිට සමීකරණය මෙහෙම තිබ්බා කියලා. sin x සමානයි ඍණ භාගය. sin x සමානයි ඍණ භාගය. දැන් sin inverse ඔන්න ප්‍රතිලෝම සිතේ ලියවා sin ගේ. දැන්ම ඉන්පුට් එකට ඍණ භාගය, අවුට්පුට් එක දැන් එනම් කෝණය වෙන්න ඕනේ. කෝණයට ගන්න පුළුවන් ප්‍රධානගය තමයි අපි ලියන්නේ. මොකද්ද ප්‍රධානගය? මෙතන තියෙන ඍණාගයක් නම් ප්‍රධානගය තෝරන්නේ 4 වෙනි වෘත්තපාදයෙන්. 4 වෙනි වෘත්තපාදයෙන්. දැන් ඍණ අමතක කරන්න. භාගය තිබ්බොත් කෝණය අංශක 30යිනේ. පළවෙනි වෘත්තපාදයට කරගෙන 4 කියන්නේ මේකනේ. මේ වෘත්ත. ඒතකොට මේකට ඔයා මෙහෙම දික් කරන්න. ඔය පැත්තට ඍණ 30. ඕක තමයි. right? පටලේසි ගන්න. ඒතර sin x සමානයි භාගය වුණොත් ධන 30 වෙනවා වගේ. එහෙනම් ඍණ භාගය වුණොත් අපි ගන්නේ ඍණ 30 4 වෙනි වෘත්තපාදයෙන්. ඒතර මේක එහෙනම් ඍණ 30ට සමාන වෙනවා. ඍණ අංශක 30. රේඩියන් වලින් නම් ඍණ 5 බෙදීම 6ක් කියලා ලියන්න පුළුවන්. එහෙනම් මෙතන ලස්සන දේවල් ටිකක් අපි දැක්කා. ඇයි එහෙම වෙන්නේ කියන එක තමයි අතන මේකේ තියෙන රසවත්ම කොටස. අපි ඒක ඊළඟ වීඩියෝ එකේදී කතා කරමු. මෙතනදී අල්ලගත්තු දේවල් ටික චුට්ටක් අපි පොඩි සාරාංශයක් ගත්තොත් එහෙම sin x ගේ ප්‍රතිලෝම ශිතය අපි අංකණය කරනවා sin inverse x කියලා. හරි. y සමානයි sin inverse x. එතකොට මේ කෝණයේ පරාසය. එතකොට මේකේ වසම වෙන්නේ ඒ කියන්නේ x ට ගන්න පුළුවන් අගේ කුලකයේ වසම වෙන්නේ ඍණ එකත් ධන එකත් අතර අගයක්. පරාසය වෙන්නේ පරාසය කියන්නේ මේ කෝණයට ගන්න පුළුවන් අගේ කුලකයේ. ඒත් පරාසය පවතින්නේ ඍණ 5 බෙදීම දෙකත් ධන 5 බෙදීම දෙකත් අතර. ඒකයි අපි අර ධන වෙද්දි ගත්තේ මේ පළවෙනි වෘත්තපාදයෙන්, ඍණ වෙද්දි ගත්තේ 4 වෙනි වෘත්තපාදයෙන්. ඒතර මේ පිළිබඳ විස්තරයක් අපි ඊළඟ වීඩියෝ එකේදී ටිකක් ගැඹුරට කතා කරමු. ලස්සන කරුණු ටිකක් තියෙනවා කතා කරන්න. ඒතර මේක ඔය විදිහට එන්නේ. y සමානයි sin inverse x. ඒතර එයාගේ පරාසය ඉතා වැදගත්. පරාසය තෝරලා තියෙන්නේ ඍණ 5 බෙදීම දෙකත් ධන 5 බෙදීම දෙකත් අතරින්. දැන් අපි කොහොම cos වලටත් යන්නේ. cos වලට. හිතන්න cos x සමානයි අපි හිතමු තියෙනවා මූල 3 බෙදීම දෙකක්. cos x. දැන් මම මේක ප්‍රතිලෝම සිතේ ලියන්න. cos inverse දාම ඉන්පුට් එකට මූල 3 බෙදීම දෙක. දැන් අවුට්පුට් එක වෙන්න ඕනේ ප්‍රධාන අගය. අපි ධන වුණොත් එහෙම දැන් cos x මෙතන ධන අගයක් නේ ධන වුණොත් හැම වෙලාවම ගන්න මේ පළවෙනි වෘත්තපාදේ තමයි කෝණය. මොකද්ද? පළවෙනි වෘත්තපාදේ කෝණය. cos x සමානයි මූල 3 බෙදීම දෙක බවට පත් වෙන පළමු වෘත්තපාදේ කෝණය මොකද්ද? cos අංශක 30 නේ. අංශක 30. එතකොට මෙතන අංශක 30යි ඒ කියන්නේ මූල 3 බෙදීම දෙක. මේ රේඩියන් නම් 5 බෙදීම 6ක් කියලා මෙතනත් ගන්න පුළුවන්. right. අපි ඍණයකුත් ගමු. cos x සමානයි ඍණ 1යට මූල 2යි. ඍණ 1යට මූල 2යි. දැන් මම ඔයගොල්ලෝ හමුත් cos inverse දාමු ඍණ 1යට මූල 2. එතකොට උත්තරේ ඍණ 1යට මූල 2 වෙන්නේ මොකද්ද ප්‍රධාන කෝණය? දැන් අපි මෙතනදී cos ගේ හැසිරීම ටිකක් වෙනස්. මෙයාගේ ඍණ වුණොත් එහෙම ප්‍රධාන කෝණය ගන්නේ 4 වෙනි වෘත්තපාදයෙන් නෙමෙයි. මෙයා ගන්න ඕනේ 2 වෙනි වෘත්තපාදයෙන්. කොහොමද අපි හොයාගන්නේ? ඔයා හැම වෙලාවම මේ ධන ඍණාගේ අමතක කරන්න. right? එක බෙදී මූල දෙක තියනවා කියලා හිතන්න. පළවෙනි වෘත්තපාදේ මොකද්ද? cos x එක බෙදී මූල දෙක වෙන කෝණය. ඒක මාක් කරගන්න මෙහෙම. අංශක 45යි. cos 45 නේ මූල දෙක. දැන් ඔහොම දෙවෙනි වෘත්තපාදේ සම්මිතික වෙන රේඛාකරක. ඒතර මෙතනත් 45යි. දැන් ඔයා ගන්න ඕනේ මෙන්න මේ කෝණය. හරිද?
ඒ කියන්නේ 180 මුළු එක 180යිනේ. 180න් 45ක් අඩු කරා. 180න් 45ක් අඩු කරපුවාම කීයද? 135යි. අංශක 135යි. අංශක 135යි. හරිද? එතන රේඩියන් වලින් ලියනවා 5 ඍණ 5 බෙදීම 4. 5 ඍණ 5 බෙදීම 4 කියන්නේ 3යි 5 බෙදීම 4ක්. 3යි 5 බෙදීම 4ක් රේඩියන්. right. එහෙනම් ඔන්න cos x ගේ කතන්දරේ. අපි යාගේ වසමයි පරාසය ලියමු මේ සිටේ. අපි ඊළඟ වීඩියෝ එකකින් තමයි ඇයි එහෙම මේවා ගන්න කියලා කතා කරන්නේ. y සමානයි cos inverse x. මෙයාගේ වසම يعني x ට ගන්න පුළුවන් අගේ කුලකේ ඍණ එකක් ධන එකක් අතරයි sin ගේ වගේමයි sin inverse ගේ වගේමයි. පරාසය වෙනස් වෙනවා. පරාසය බිඳුවත් රේඩිය වලින් ගත්තොත් බිඳුවත් 5 අතර ඒ දෙන්නත් ඇතුළත් ඔන්න පරාසය. ඒ කෝණයට ගන්න පුළුවන් මෙන්න මේ අතර අගයන් විතරයි මේ දෙන්නත් ඇතුළත්. මෙතනින් මෙහත් බෑ මෙතනින් එහත් බෑ. දැන් tan inverse. right. tan inverse. අපි උදාහරණයකින් පැහැදිලි කරගමු. මෙතන tan x සමානයි අපි හිතමු වගේක් කියන්නේ tan x සමානයි මූල 3යි. tan x සමානයි මූල 3යි. මේකට ගැලපෙන x ට උත්තර අනන්තයක් තියෙනවා. දැන් මම වාගෙන් අහුවොත් එහෙම tan inverse මූල 3 කීයද කියලා. ඔන්න tan ප්‍රතිලෝම ශිතේ දැම්ම ඉන්පුට් එකට අගයක් මූල 3 දාපම ප්‍රධාන අගය තමයි මෙතන ඉන්නේ. ප්‍රධාන අගය අර sin ගේ වගේමයි tan ගේ හැසිරීමත්. ධන නම් ගන්නේ පළවෙනි උත්පාදයෙන් ඍණ නම් 4යි. එතකොට tan අංශක කීයද? පළවෙනි උත්පාදයෙන් හම්බෙන කෝණය මූල 3 වෙන්නේ tan අංශක 60නේ. අංශක 60යි. රේඩියන් වල ඉන්න 5 බෙදීම 3ක්. අපි ඍණ වෙන්නේ ඉක්ුත් ගමු. tan x සමානයි ඍණ 1යි. ඍණ 1යි. sin ගේ වගේමයි. දැන් අපි ගමු මෙතන tan inverse ඍණ 1. tan inverse ඍණ 1. tan inverse ඍණ 1 කියපුවාම එතකොට ගන්න ඕනේ නම් 7 වෙනි උත්පාදයෙන්. ඔයා ඍණ අවදක් කරන්න මෙතන තියෙන. හරි. tan x ඍණ 1ට සමාන වෙන්නේ tan x ධන 1ට සමාන වෙන්නේ අංශක 45නේ. එහෙමම අර sin ගේ කරා වගේ මේ පැත්තට හරවන්න. එහෙනම් මේක ඍණ 45යි. ඔන්න 7 වෙනි උත්පාදයෙන් හම්බෙන කෝණය ඍණ 45යි. ඍණ 45යි. රේඩියන් වලින් ලියුවොත් ඍණ 5 බෙදීම 4ක් වෙනවා රේඩියන්. ඍණ 5 බෙදීම 4ක් රේඩියන් බවට පත් වෙනවා. right. ඉතින් අපි මේ ශිතේ වසමයි පරාසය ලියලා දාමු. sin ගේ වගේමයි. sin ගේ tan ගේ වෙනසක් sin inverse ගේ tan inverse ගේ වෙනසක් නැහැ. ඒතර tan inverse y සමානයි tan inverse x. ඒතර මෙයාගේ වසම වෙන්නේ මොකද වසම වෙන්නේ? වසම කියන්නේ x ට ගන්න පුළුවන් අගේ කුලකය. x ට ගන්න පුළුවන් අගේ කුලකය මෙතනදී අර sin ගේ වසම නෙමෙයි වෙන්නේ. හරිද? වසම වෙන්නේ ඍණානන්තයත් ධනානන්තයත් අතර. ඇයි එහෙම වෙන්නේ කියලා අපි ඊළඟ වීඩියෝේ කතා කරමු. ඍණානන්තයත් ධනානන්තයත් අතර. පරාසය කෝණයට ගන්න පුළුවන් අගේ කුලකය වෙන්නේ. කෝණයට ගන්න පුළුවන් අගේ කුලකය. ඒක sin ගේ වගේමයි. මොකද්ද කතන්දරේ? ඍණ 5 බෙදීම 2ත් ධන 5 බෙදීම 2ත් අතර. හැබැයි මේ දෙන්න ඇතුළත් නැතුව මේ දෙන්න නැතුව. එහෙම වෙන්නේ ඇයි එහෙම දෙන්න ගන්න නැත්තේ කියලා ඒකත් කතා කරන්න ඉන්නේ ඊළඟ වීඩියෝ එකේ තමයි. දැනට මේ අදහස ඔයගොල්ලෝ තියාගන්න. එහෙනම් අපි කතා කරේ sin inverse, cos inverse, tan inverse ගැන පුංචි අදහසක් ගත්තා. මේ කරුණු මෙහෙම වෙන්නේ ඇයි කියන එක අපි ඉස්සරහදී කතා කරමු.